හම්බෙන් දැක්ක සුපිරි ඩයල් එකක්. කොහොමද පොර ගෑංග ජීවිතේට ජිම් එකක් පැත්ත බලලා එකවත් කියපු නැති මහත් එක්ක එන්න ඕනේ. ඒ වුණාට කොහොමද? එයාගේ තියෙන ෆිසික් එක ඔයාලා ජීවිත කාලෙම ගන්න දගලන සමහර ඇඟේ හැඩවල් එයාගේ නැචරල්ම පිහිටලා තියෙන ලස්සන දැක්කද? ඒක වෙන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මේ මහත්තයා මෙයාගේ ජොබ් එකේ වැඩත් එක්ක හැම වෙලේම ඇක්ටිව්ලි ඉන්න කෙනෙක්. ඉතින් මේ වගේ කට්ටියගේ තියෙන එනර්ජි අවශ්‍යතාව වැඩි. ඇඟට අවශ්‍ය එනර්ජි අවශ්‍යතාව වැඩි. එතකොට මෙයාලා කන කෑම ගොඩක් ඒ එනර්ජි වලට යූස් වෙනවා. ගොඩාක් ෆැට් එක තියාගන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වගේ ලීන් ෆිසික් එකක් මෙයාලට හම්බෙලා තියෙන්නේ. මේ මහත්තයාගේ වැඩත් එක්ක මේ වගේ බර වැඩ කරන්න අනිවාර්යෙන් මසල්ස් අවශ්‍යයි. හැබැයි අවශ්‍ය ප්‍රමාණයෙන් කෑමත් නැති නිසා ඇඟ කරන්න පුළුවන් උපරිම දේ තමයි ලීන් ෆිසික් එකක් මේන්ටේන් කරන එක. පුළුවන් තරම් ඇඟේ තියෙන මසල්ස් පොඩි කරලා හයියට දිග කාලයක් ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් විදිහට හදන එක තමයි ඇඟට කරන්න පුළුවන් එකම දේ. ඒක තමයි මේ කළේ. ඉතින් මෙයාටත් හරි විදිහට රෙස්ට් එක අරගෙන හරි විදිහට නියුට්‍රිෂන් ප්ලෑන් එකක් ගියා නම් මෙයාගේ තියෙන ජානත් එක්ක හොඳ ෆිසික් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලටත් මම කියන්නේ ඒකයි. පුළුවන් තරම් ඔයාලා ට්‍රේනින් කරාටම වැඩක් නෑ. ඔයාලගේ නියුට්‍රිෂන්, ඔයාලගේ නිින්ද, ඔයාලගේ රෙස්ට් එක හරියට ගන්න. එහෙම වුණොත් තමයි ඔයාලගේ මසල් හයිපර්ට්‍රොෆි හොඳ මසල් ඩිෆිනිෂන් එකක් එක හැදෙන්නේ. එහෙනම් ජය වේවා.